ඊට පස්සේ මම කතා කරන්නේ නියෝන් ටෙට්‍රා ගැන. නියෝන් ටෙට්‍රා කියන්නේ ඇත්තටම හොඳ ලස්සන මාළුවෙක් සහ පොඩි මාළුවෙක් ප්ලාන්ටඩ් ටෑන්ක් එකකට වගේ ගොඩාක් ගැලපෙන ඇත්තටම ප්ලාන්ටඩ් ටෑන්ක් එකකට නිවැරදි සෙටප් එකක් ගහලා එහෙම නැත්නම් ඇත්තටම බයෝටොප් එකක් ගහලා හොඳ රංචුවක් දැම්මොත් ඕන තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් හොඳ ලස්සන මාළුවෙක්. හැබැයි මෙයා බිගිනර් කෙනෙක්ට සුදුසු වෙන මාළුවෙක් නෙමෙයි. මම දැකලා තියෙනවා ඇක්වේරියම් ෂොප්ස් වලින් මාළු ගැන කිසිම අයිඩියා එකක් නැති ගෙදර ලස්සනට මාළු ටැංකියක් ගත්ත අයට පවා මෙයාලව රෙකමන්ඩ් කරනවා. ඇත්තටම නියෝන් ටෙට්‍රා කියන්නේ බිගිනර් කෙනෙක්ට කිසිසේත්ම හොඳ මාළුවෙක් නෙමෙයි. ඒකට හේතු ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙයා ඇත්තටම අනික් මාළුන්ට තියෙන හානිය අඩුයි බැලු බැලමට. සහ මෙයා පොඩි මාළුවෙක් මිලෙන් අඩුයි. ඒ නිසා බිගිනර් කෙනෙක්ට හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මෙයාලට අග්ගාලා ස්ට්‍රෙස් වෙන මාළු ඉක්මනට මෙරි යනවා ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා. කියන්නේ පොඩි හානියක් වුණත් මැරෙන සයිස් එකේ මාළුවෙක් තමයි නියෝන් ටෙට්‍රා කියන්නේ. හොඳ කන්ඩිෂන්ස් දීලා හදන්න ඕනේ. හොඳ වතුර පිරිසිදුම වතුර අවශ්‍ය වෙන මාළුවෙක්. සහ මෙයාලට අග්ගාලා ස්ට්‍රෙස් වෙන්න බලනවා. වෝටර් චේන්ජ් එකක් කරනකොට උනත් හරියටම වෝටර් චේන්ජ් එක දෙන්න ඕනේ තිතට බලලා. මොකද ඒකෙන් ෂොක් වෙලා පවා මේගොල්ලෝ මැරෙන්න පුළුවන්. සහ ඉක්මනට ලෙඩ රෝග වලට ගොදුරු වෙන මාළු. ඉතින් ඒක නිසා මෙයාව සාමාන්‍යයෙන් මාළු ටිකක් හදලා බිගිනර් කෙනෙක්ට සුදුසු වෙන මාළු ටිකක් හදලා පොඩි එක්ස්පීරියන්ස් එකක් ගත්තට පස්සේ මාළු ගැන සහ එයාට වටපිටාව ගැන අවබෝධයක් ලැබුණාට පස්සේ මේ වගේ මාළුවෙක් හදන එක තමයි සුදුසු වෙන්නේ. ඊට අමතරව මෙයාලා අහිංසක මාළු වගේ පෙවුනට වරල් දිග මාළුන්ගේ ස්ලෝ මූවිං මාළුන්ගේ ෆින්ස් කනවා. ඒ ෆින්ස් වල එල්ලෙනවා. ඉතින් එහෙම ගැටලුවකුත් තියෙනවා. මෙයාලා හදනකොට නිවැරදි ටැංක් මේට්ස්ලා තෝරගන්නත් ඕනේ. මොකද මෙයාලට ඇත්තම අර කොටලා මෙයාලා ස්ට්‍රෙස් වුණොත් මං කිව්වා ඒකෙන් මෙයාලා ලෙඩ වෙන්න පුළුවන්. හරි. ඊළඟට මම කතා කරන්නේ ටයිගර් බාබ් ගැන. ටයිගර් බාබ් කියන්නේ ගොඩක් ලස්සන මාළුවෙක් සහ මෙයා පොඩි මිලෙන් අඩුයි. ඒ නිසා මෙයා බිගිනර් ෆිෂ් කෙනෙක් විදිහට ගොඩක් වෙලාවට ෂොප්ස් වලින් රෙකමන්ඩ් කරනවා. ඇත්තටම ගත්තොත් මෙයාට හොඳ ඔක්සිජන් සැපයුමක් ඕන මාළුවෙක්. සාමාන්‍ය එළියේ හදනවා නම් පොන්ඩ් එකක වගේ හදනවා නම් ඒක ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් ඇතුළක හදනවා නම් විශේෂයෙන් පොඩි ටැංකි එක හදනවා නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය වෙනවා. සහ ඇත්තටම මෙයා පොඩි මාළුවෙක් වුණාට මෙයාට තරමක විශාල ටැංකියක් අවශ්‍ය වෙනවා. මොකද මෙයා ටිකක් පීනලා ඇක්ටිව් එකේ ඉන්න ටිකක් වේගෙන් පීනන මාළුවෙක් නිසා සහ රංචු වශයෙන් ඉන්න කැමති මාළුවෙක් නිසා අඩුම තරමේ මාළු 7-8ක්වත් ඉන්න ඕනේ. ඇග්‍රෙෂන් ලෙවල් එක ගත්තොත් අපිට ඒක නිවැරදි ටැග් මේට්ස්ලා නිවැරදි ටැග් සෙටප් එකක් දීලා ඒක පාලනය කරගන්න පුළුවන්. නමුත් ඇත්තටම ගත්තොත් මෙයා ටිකක් සෙන්සිටිව් මාළුවෙක්. පැරාමීටර්ස් වලට ටිකක් සෙන්සිටිව් වෙනවා. සහ මෙයාටත් අර කලින් කිව්වා වගේ වෝටර් චේන්ජ් කරනකොට ෂොක් එකක් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙයාලට වෝටර් චේන්ජ් කරනකොට ඇත්තම සීසන් වතුර ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම හොඳයි. නියෝන් ටෙට්‍රාලටත් මට කියන්න බැරි වුණ දෙයක් සීසන් වතුර තමයි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද නියෝන් ටෙට්‍රාලා මෙයාලට වඩා සෙන්සිටිව්. හරි. ඉතින් අද වීඩියෝ එකේදී බිගිනර්ස්ලට කිසිසේත්ම සුදුසු නොවන මාළු ගැන තමයි කතා කරේ. ඉතින් මම මෙතනදී තෝරගන්න හිතුවේ බිගිනර්ස්ලා විදිහට රෙකමෙන්ඩ් වෙන ගොඩක් වෙලාවට බිගිනර්ස්ලට සුදුසු මාළු විදිහට රෙකමෙන්ඩ් වෙන හැබැයි බිගිනර්ස්ලට සුදුසු නොවන මාළු. ඉතින් ඉස්සරහටත් ඔයාලා අපේ channel එකත් එක්ක මේ වගේ ගොඩාක් විස්තරාත්මක වීඩියෝස් මාළු හදනකොට ඇත්තරම දැනගෙන ඉන්නම ඕනේ. විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා channel එකත් එක්ක ඉස්සරහටත් එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.